ට්‍රැෆික් එකට හොඳ ආයුධයක්. හොඳ පවර්ෆුල් එන්ජින් එකක් තියෙනවා. තප්පර 5ක් 6ක් වගේ පොඩි කාලයකදී 60 වගේ ස්පීඩ් එකකට යන්න පුළුවන්. මෝටර් හැම වර්ගයක්ම ඉතින් හැම කාණ්ඩයක්ම අත්දැක බැලුවා. අපිට පහසුයි මේක. ටයිම් වේස්ට් එක අඩු කරගන්න පුළුවන්. වෙල් පැත්තෙන් ගත්තත් අපිට ඒ පැත්ත සේව් කරගන්න පුළුවන්. ඒක අපිට හොඳ බෙනිෆිට් එකක්. අපේ ගමනාන්තයට හොඳ සුව පහසුවක් වගේම හොඳ ජවයකින් සපෝට් එකක් දෙනවා මේක. rear and front දෙකම බැලන්ස් කරලා මේ බ්‍රේක් සිස්ටම් එක අපිට පාවිච්චි වෙනවා. ස්ටෑන්ඩ් එක ගහලා තියෙනවනේ මෙයා ස්ටාර්ට් එක දෙන්නේ නැහැ. මේක ඕෆ් කරන්න ඕනේ මෙයාට ස්ටාර්ට් වෙන්න. ටයර් සයිස් එක 14. අපිට ඒකේ ලොකු වාසියක් තියෙනවා. I wish I could give you up, but you're my new favorite drug. කිලෝමීටර් 50000ක හෝ අවුරුදු 5ක වගකීමක් තියෙනවා. ඇත්තටම ලස්සන බයික් එකක්. ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ලීටර් එකකින් කිලෝමීටර් 55ක් 50ක් වගේ ධාවනය කරගන්න පුළුවන්. මගේ ලයිෆ් එක එන්ජොයි කරන්න හොඳ මෙවලමක් මේ Zoom 125R බයික් එක. ඕනම තනිතලාවක, කන්දක, රළු පාරක ඕනම දෙයකට රෙඩි බයික් එකක්. Zoom 125R එක පිළිබඳව තමයි අදත් අපි කතා කරන්නේ. ඉතින් කතා කරනකොට Zoom 125R එක ගත්තු දෙල්ගොඩ පැත්තේ අපේ ආදරණීය මිත්‍රයෙක් හොයාගෙන තමයි ආවේ. ඉතින් ඒ නිසා ඌ ඉතාමත් ආසාවෙන් මේ බයික් එක පිළිබඳව, ස්කෝටර් එක පිළිබඳව කතා කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා අද කතානායකයා ඔහු තමයි. ඒ තමයි නිමන්ත අධිකාරී. අයිබෝන්. නිමන්ත කියන්නකෝ ඉස්සෙල්ලා ආසයි ඔයා ගැන දැනගන්න. මම නිමන්ත අධිකාරී. ඔව්. එතකොට මම වැඩ කරන්නේ කොල්ලුපිටියේ. රසායනාගාර විදාක නිලධාරියෙක් විදිහට වැඩ කරනවා. එතකොට මම මගේ ගමනට පාවිච්චි කරන මාධ්‍යය තමයි මෝටර් බයික් එක. මෝටර් සයිකල් හැම වර්ගයක්ම ඉතින් හැම කාණ්ඩයක්ම අත්දැක බැලුවා. මොකද වාහනයට වඩා ගොඩක් අපිට පහසුයි මේක. ටයිම් වේස්ට් එක අඩු කරගන්න පුළුවන්. එතකොට ඔයල් පැත්තෙන් ගත්තත් අපිට ඒ පැත්ත සේව් කරගන්න පුළුවන්. සහ මේ අපි මෙතනදී බලන්නේ අර අඩු කාලයකින් අපේ ගමනාන්තරෙන්න. එතකොට මම බයික් එක තමයි අතන පාවිච්චි කරන්නේ. වේගල් එක සාමාන්‍යයෙන් යූස් කරන්නෙම නැහැ. මම තෝරගත්ත හැම බයික් කැටගරි එකකෙම ස්කූටර් එක තමයි මේ වැඩේට හරියන්නේ කියලා. මොකද අපිට මඩ වහින දවස්වල මඩ විසි වෙනවා. ඒ වගේ දේවල් එක්කයි. ඒකට අපිට අර මේකේ අර ඔටෝ ගියර් සිස්ටම් එක නිසා ඉක්මනට යන්න පුළුවන්කම ඒ වගේ හැම දෙයක්ම බලලා තමයි ස්කූටර් එක තෝරගත්තේ. හැබැයි ස්කූටර් ගත්තාමත් අර ටයර් සයිස් එක පොඩි නිසා ටිකක් ඔය රෆ් ඇන්ඩ් ස්මූත් කියන කැටගරියේ පාරවල් අහු වුණාන් පස්සේ අමාරුයි ටිකක් යන්න. අපිට ස්මූත් පාරක නම් කොහොමත් යන්න පුළුවන්. රෆ් එකක යන්න අමාරුයි. එතකොට මේකේ ටයර් සයිස් එක ගත්තොත් එම 14. මේ 14 කියන ටයර් සයිස් එක හොඳ රයිඩින් එකක් අපිට ගන්න පුළුවන් ටයර් සයිස් එකක්. එතකොට මම ඩේලි මගේ ටෝටල් ඇවරේජ් එක සාමාන්‍යයෙන් කිලෝමීටර් 55ක් 50ක් විතර වගේ අප් ඇන්ඩ් ඩවුන් වැටෙනවා. එතකොට මේක ඇත්තටම මේ ට්‍රැෆික් එකට හොඳ ආයුධයක්. මේ බයික් එක. අපිට ඇත්තටම මේ ට්‍රැෆික් එකේදී ප්‍රධානම කාරණාව තමයි අපිට මාස්ටර් බ්ලාස්ටර් කරගන්න ඕනේ අර තියෙන වාහන ටික. ඔව්. සමහරවිට අපිට ස්පේස් එකක් ලැබෙන කොයි මොහොතද කියලා බලන් ඉන්නේ අඩුම කාලයකින් වැඩිම වේගයකින් අර ඉස්සරහා තියෙන ටික පාස් කරලා යන්න. එතකොට මේක ඇවිල්ලා මේ වැඩේට හොඳටම ඒ කියන්නේ ඔයා කියන්නේ ක්වික් පිකප්. අන්න හරි. හොඳ පවර්ෆුල් එන්ජින් එකක් තියෙනවා. 125R. අන්න හරි. ඒකට Zoom 125R එක සාමාන්‍යයෙන් තප්පර 5ක් 6ක් වගේ පොඩි කාලයකදී 60 වගේ ස්පීඩ් එකකට යන්න පුළුවන්. ඒක අපිට හොඳ බෙනිෆිට් එකක්. අපේ ගමනාන්තයට හොඳ සුව පහසුවක් වගේම හොඳ ජවයකින් සපෝට් එකක් දෙනවා මේක. බයික් එකේ ස්පීඩ් එකේදී ඔයාලට බයික් කන්ට්‍රෝලින් එක කොහොමද? අපිට හොඳ මට්ටමක් තියෙනවා මේ බයික් එකේ. ඒ කියන්නේ හැන්ඩලින් පැත්ත, එතකොට කන්ට්‍රෝල් ඒව මේව ගත්තාම පස්සේ සාමාන්‍යයෙන් අපිට බ්‍රේක් කියන්නේ මේකේ මේන් ෆීචර් එකක්. ඇදිලා යන ඒවා ඇදිලා යන ගතිය කියන්නේ අපි මොන වේග සීමාවක හිටියත් අපිට මේක කෙටි දුරකින් ස්කිඩ් කරන්නේ නැහැ. අන්න හරිය. එම නවත්ත ගන්න පුළුවන් හොඳ විශ්වාසයක් තියෙනවා. ඒතර අපිට මේ ගමනේ අර ස්පීඩ් එක මොන තරම්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ගිහින් නවත්ත ගන්න එක තමයි අපිට මේකේ වැදගත් වෙන්නේ. ඒකට මේ නවත්ත ගන්න තැනදී මෙයාගෙන් ලැබෙන සපෝට් එක සෑහෙන්න වටිනවා. rear and front දෙකම බැලන්ස් කරලා මේ බ්‍රේක් සිස්ටම් එක
අපිට පාවිච්චි වෙනවා. ඒ නිසා මේක හොඳ විශ්වාසයකින් අර අපිට ගමන යන්න පුළුවන්. ආවේ හොඳම ට්‍රැෆික් ජෑම් එකකට මම අහු වෙනවා. ඔව්. ඒ නිසා තමයි ඇත්තට මම අර වේකල් එකක් යූස් කරන්නේ නැහැ. මගේ මාධ්‍ය විදිහට පාවිච්චි කරන්නේ බයික් එක කියලා කිව්වා. ඔව්. එතකොට ඔයාට තව වාසියක් දෙන මේක ඔටෝ කට් ඔෆ් වෙනවා එන්ජින් එක හරියටම i3s i3s කියලා කියන්නේ ටෙක්නොලොජි එකත් එක්ක idle stop එක. ඒක නතර වෙනකොට සාමාන්‍යයෙන් අපිට ට්‍රැෆික් එකේ කලර් ලයිට් එක හිටියාන් පස්සේ මේකේ අපිට අර ෆුවල් පැත්ත ගොඩක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේක ඔටෝ නතර වෙනවා. ඒ වගේම තමයි මේක ඊට පස්සේ මේ එක්සයිට් කරපුවා මේම තියාගෙන ඉඳලා මේම අල්ලපු ගමන් ටක් ගාලා ආයෙසරක් එයා ඔටෝ පිකප් කරගන්නවා. පිකප් කරනවා. නිමන්ත කොහොමද දැනගත්තේ මේ Zoom 125 R එක ගැන? කොහොමද ඔයාට මේක ගැන දැනගෙන ඔයාට මේක ඔයාට choice එකක් හිතුනේ? ඔව් මම සාමාන්‍යයෙන් බැලුවා බයික් කාන්න කියලා. මීට ඉස්සෙල්ලා මම හිතන්නේ මේ 110 එකක් ආවා Zoom එකක්. ඒකට 110 එක දිහා මම ටිකක් ඇහැ ගහගෙන හිටියා. මොකද මම යාළුවන්ගෙන් අරගෙන පැදලා බැලුවා මේකේ කොහොමද මේකේ රනින් පැත්ත, ස්මූත් පැත්ත. ඒකට ඒ හැමදේම චෙක් කරලා තිබුණේ. ඒම හිත ඉන්නකොට තමයි 125 R එකත් එන්න ගත්තේ. මම ඊට පස්සේ අතනින් ටිකක් ඉස්සරහට ගිහිල්ලා හිතන්න ගත්තා. ඒකට වඩා මේකේ ගොඩක් මම හිතන්නේ ඔප්ෂන් තියෙනවා. ටයර් සයිස් එකේ මත ලොකුයි. ඒකට ඒ පැත්ත බලලා මට හිතුණා මේකටම මම වෙනවා. අතර මේ හොඳ ස්මූත් රයිඩ් එකක් ගන්න පුළුවන් බයික් එකක්. මේක වැගන් R එකක යනවා වගේ කම්ෆර්ටබල් එකක්. කම්ෆර්ටබල් එකක්. ඒ කියන්නේ අර වේග සීමාව මොන තත්ත්වයේ වුණත් ඒක වෙනසක් නැහැ. සමහරට නෝමල් බයික් එකක් ගත්තාම පස්සේ ගියර් එකෙන් ගියර් එකට සහ ස්පීඩ් එක අතරතුරදී එක විදිහේ ෆීලින් තමයි තියෙන්නේ. දැන් මේක එහෙම නැහැ. පටන් ගන්න තැන ඉඳන්ම අවසන් වෙනකම්ම හොඳ ස්මූත් රයිඩ් එකක් අපිට ගන්න පුළුවන්. ඒක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. But you're my new favorite drug. Enter into my blood. ගොඩක්ම ඔප්ෂන් එකක් තියෙනවා මේක පෙට්‍රල් කප් එක තියෙන අවුට්. එතකොට අපිට බැහැලා මේකෙන් එතන අර වෙලාවක් ගත කරන්න අවශ්‍ය නැහැ. පොඩි යතුරු මේවා එකකින් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දාගෙන යන රේන් කෝට් වැස්සට අපි කොහොමත් අහු වෙනවනේ. ඔව්. මේ ගමනේදී අනිවාර්යෙන් වැස්සට යනවා දැන්. ඔව්. එතකොට මේකේ ඇතුලේ තියෙන අර ඉඩ කඩ නිසා අපිට රේන් කෝට් ටික ඕනනම් සපත්තු දෙක ගලවලා ඕන එක දාන්නත් පුළුවන්. ඒ වගේ අපිට අර ඕන මූවමන්ට් එකකට යන්න පුළුවන්. අනිත් එක ෆෝන් එක උනත් දාලා තියන්න පුළුවන්. ගමන අන්තය දක්වාම වතුර බින්දුවක් අතට එන්නේ නැති වෙන්න වාගෙන ගිහිල්ලා වැඩේ කරගන්න. Run with my toxic love. Look how you make me happy. හදිසිය කලබලයේදී ගොඩක් දෙනෙක් බයික් වල යනකොට සයිඩ් ස්ටෑන්ඩ් එක ගහගෙන යනවා. එතකොට ඉස්සරහින් එන එක්කෙනා ඇඟිල්ලෙන් කෙන්නනවා, ලයිට් ගාලා ගානවා, විකාරයක්. එතකොට මම හිතනවා ඔයාට මම හිතනවා මේ ස්කූටර් එකට ආපු හොඳ ෆීචර් එකක් තියෙනවා. ඔව් ඇත්තට මේක ලොකු අවදානමක්. මොකද කොහේ හරි ගිහිල්ලා වැදුනොත් අනිවාර්යෙන් වැටෙනවනේ. ස්ටෑන්ඩ් එක ගහලා තියනවනේ මෙයා ස්ටාර්ට් එක දෙන්නේ නැහැ. මේක ඕෆ් කරන්න ඕනේ මෙයාට ස්ටාර්ට් වෙන්න. එතකොට ඒක 100%ක්ම මේ සේෆ්ටි එක කවර් කරලා තියෙනවා මේ පැත්ත. ස්කූටර් එක යනකොට ගොඩක් වෙලාවට ලෙග් ස්පේස් එක ගොඩක් බලපානවා. අනිවාර්යෙන්. මේකේ සාමාන්‍යයෙන් මේ තියෙන මේ ලෙග් පොසිෂන් එක. ඔව්. කායයක වගේ ඉඳගත්තා වගේ එකක් තියෙනවා. ඊට අමතරව මේකේ අපිට හොඳ මේ ඉඩකඩ ඇති වෙන්න තියෙනවා මේකේ. නිමන්ත ඔයා කොහොමද අබාන්ස් ඔටෝ ගැන ඔයාට තියෙන මොකක්ද විශ්වාසය? අබාන්ස් ඔටෝ එක සාමාන්‍යයෙන් නැත්නම් මේක දැන් අපිට අවුරුදු 5ක වගකීමක් තියෙනවා මේකට. ඔව්. අවුරුදු 5ක් හෝ කිලෝමීටර් 50000ක්. එතකොට මේකේ විශ්වාසයක් තියෙනවා අපිට මේක සම්බන්ධව දැන් අබාන්ස් එකේ හීරෝ කාර්ය මණ්ඩලයේ ඉන්නවා අපිට ඕන වෙලාවක මේකේ යාළුවෝ වගේ මොනවා හරි දෙයකට සපෝට් එකක් ගන්න. මේ ගැනත් ලොකු විශ්වාසයක් තියෙනවා අපිට. හොඳ පැහැදීමක්. ඔව්. බූට් ඒරියා එක ගත්තත් මේකේ ගොඩක් ඒරියා එකක් තියෙනවා. මම හිතන්නේ කිලෝ 5 හාල් උර 3ක් විතර දාන්න පුළුවන් සයිස් එකට මේක හොඳ විශාල තියෙනවා. ඒ නිසා වාව් ක්‍රිකට් දානවද? ඈ කියන්න බෑ ඉස්සෙල්ලා. මේ දවස්වල එනං වර්ල්ඩ් කප් එකක් තියෙන නිසා සෑහෙන දේවල් කරනවා ඉතින් ඈ. හොඳ ක්‍රිකට් කෙනෙක්. සද්ද නැතුව හිටියර මේ ක්‍රිකට් බඩු ටිකත් ඔක්කොම ඇබ්නෝනල් ගාඩ් ඔක්කොම දාගෙන ඉන්නවා මේකේ.
එහෙනම් අද නිමන්තත් එක්ක කතා කළා. නිමන්ත ගොඩක් ස්තුතියි.